ලෝකයක් අගේනකොට අපේ රටේ විපක්ෂයට ඒක කරගන්න බැරි විපක්ෂෙත් යම් විපත්තියකට මුහුණ දීලාද කියලා මට හිතෙනවා. මේ දිට්ඨාසලික නාටුව ආවට පස්සේ අරක වෙන්නේ නැහැ, මේක වෙන්නේ නැහැ, අරක බෙදන්නේ නැහැ, මේක බෙදන්නේ නැහැ කිය ගියාට බෙදිලා තියෙන බව මම තේරුම් කරලා දෙන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යෝජනාවේ තිබුණු පරිදිම ඒ කිව්වා ලංකාවට වෙච්ච විශාලම ආපදාව මේක කියලා විපක්ෂ පිළිගන්න. එහෙනම් ඒකම අපිට පිළිගන්න වෙනවා විපක්ෂයේ කියන විදිහට මේක විශාලම ආපදාවක් නම් කළමනාකරණය කරන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. එතකොට එතුමලා ආණ්ඩු කරපු කාලෙට වඩා අපේ ආණ්ඩුවට විශාලම ආපදාවක් කළමනාකරණය කරන්න වුණා. ඒ ආපදාව කළමනාකරණය කරනකොට අඩුපාඩුවක් නැම කියන්න බෑ. යම් යම් තැන්වල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා මේ රටේ ජනතාව තේරුම් අරන් තියෙනවා, සෑහීමටපත් වෙනවා, විශාල වෙහෙසක් මහන්සියක් රජයක් හැටියටත් රටේ ජනතාව හැටියටත් සිදු කරලා තියෙනවා කියන එක මම තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. මේ සංඛ්‍යාලේඛන නෑ කිව්වට සංඛ්‍යාලේඛන අදාළ තැන් වලින් ඉල්ලුවා නම් සංඛ්‍යාලේඛන ලබා ගන්න පුළුවන්. තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ මම ලබා ගත්තා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානෙන් තොරතුරු ඊයේ වාර්තාව. ඊයේ වාර්තාවට අනුව මාතලේ තොරතුරු නෑ කියපු නිසායි මම මේ කිව්වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් තියෙනවා. බලපෑමට ලක් වෙච්ච මුළු පවුල් සංඛ්‍යාව මාතලේ 12240යි. ඒකේ ඉන්න පුජ්‍යලින් සංඛ්‍යාව 42574යි. මරණ සංඛ්‍යාව 29යි. තුවාල වෙච්ච ගාන 12යි. අතුරුදහන් වෙච්ච ගාන 8යි. එතකොට පූර්ණ හානි නිවාස ගාන 256යි. අර්ධ හානි නිවාස ගාන 4105යි. නෑ කියපු නිසා කිව්වා තේරුම් ගන්න. ඒ වගේම රටේම මුළු සංඛ්‍යාව කිව්වොත්. අනිත් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආපදාව වෙලා තාම මාස දෙකක් නෑ. මාස දෙකක් නෑ. විශාල ආපදාවක්. එතකොට මාස දෙකක් තුල කරපු කාර්ය පොඩි නෑ. විශාල කාර්යභාරයක් කළා. ඉතින් මේ වෙච්ච ආපදාවේ තරම මම මේ කියන්නේ දිස්ත්‍රික්ක 25කට මේ ආපදාව බලපෑවා. සාමාන්‍ය මට්ටමින් ආපදාව නොවුණු දිස්ත්‍රික්ක තියෙන්නේ 3යි. ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්ක දෙකත් එක්ක දිස්ත්‍රික්ක 3යි තියෙන්නේ. ඉතින් රටටම ආපදාවක් බලපානකොට වෙනදා ඔබතුමාලගේ ආණ්ඩු කරන කාලේ ආපදාවක් වුණාම රටේම උදව් ගෙනියන්න තිබ්බට මේ සැරේ බදුල්ලට උදව් ගේන්න කොළඹට බෑ, ගම්පහට බෑ, නුවරට බෑ, කුරුණෑගලට බෑ, අනුරාධපුරයට බෑ. ඇයි? එයාලටත් ආපදාව. එහෙනම් මේ සැරේ උදව් කරන්න හිටපු ප්‍රමාණෙත් අඩුයි. හැබැයි ආපදාව අපි හිතනවා විශිෂ්ට ලෙස කළමනාකරණය කරමින් තිබෙනවා කියලා මම නෙවෙයි කියන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාභාර නියෝජිතයක් කියනකොට විපක්ෂ නොකියුවට අපේ රටේ මේ වගේ ආපදාවක් වුණොත් අපේ මිනිස්සු මේ විදිහට කළමනාකරණය කරගන්නේ නැහැ කියලා ජාත්‍යන්තර මට්ටමේ කියනකොට විපක්ෂයට මේක තේරෙන්නේ නැහැ. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඔතන තියෙන වෙන ප්‍රශ්නයක්. විපක්ෂයේ තියෙන වෙන ගති ලක්ෂණයක් තියෙනවානේ. ඒව බලපාන. ලෝකයක් අගේනකොට අපේ රටේ විපක්ෂයට ඒක කරගන්න බැරි විපක්ෂෙත් යම් විපත්තියකට මුහුණ දීලාද කියලා මට හිතෙනවා. කොහොම නමුත් රටේම තොරතුරු ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බලපෑමට ලක් වෙච්ච මුළු පවුල් සංඛ්‍යාව 6,59,197ක්. ගාන විශාලයි. ඒකේ හිටපු ජනගහනය 23,41,066ක්. සිදුවුණු මරණ සංඛ්‍යාව 640ක්. එතකොට අතුරුදහන් වෙච්ච ගාන 174ක්. මේ රටේ කඳවුරු විතරක් සුරක්ෂිතතා මධ්‍යස්ථාන ආපදාවට ලක් වෙච්ච අය කඳවුරු වල හිටියා 2172ක් කඳවුරු තිබ්බා. මේවා කළමනාකරණයක් වුණා. මේකේ හිටපු ලක්ෂ ගාණක් ජනතාව පෝෂණය කළා, ආරක්ෂා කළා නෑ කියන්න බෑ. ලක්ෂයකට වැඩිය පවුල් මේ සුරක්ෂිත මධ්‍යස්ථානවල හිටියා. අද වෙනකොට ලංකාවේ තියෙන්නේ මේ වගේ සුරක්ෂිත මධ්‍යස්ථාන 93ක් පමණයි. එඳ විශිෂ්ට කළමනාකරණයක් කළ බව මම ඒ අයට මතක් කරන්න කැමතියි. ඒ වගේම NBR එක ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැලකිය යුතු කාර්යභාරයක් කළා. අඩුපඩු නෑ කියන්න බෑ. ඉඳ මන්ත්‍රීතුමිය තේරුම් නොගත්තට වෙනද නාය ගියා නම් මීරිය බැද්ද ගියා, සාමසල කන්ද ගියා. 1-2 අවුරුද්දට. හැබැයි මේ සැරේ NBR එක පවසන පරිදි ඔවුන්ගේ වාර්තාවල තියෙනවා රටේ විශාල නායාම්, මේ කියන්නේ කණ්ඩි කඩා වැටීම් නෙවෙයි, විශාල නායාම් ප්‍රමාණය 1436ක්. 1436ක්. දෙවන්ත අනතුරක් රටට උනේ. ආන්නේ අනතුරු කළමනාකරණය කරනවා කියන එක බුද්ධිමත් ජනතාව තේරුම් ගනි පහසු කාර්යයක් නෙවෙයි කියලා. එක පැත්තකින් නාය යනවා, අනිත් පැත්තෙන් ගම් වතුර එනවා. අපේ රටේ ආර්ථිකයට දැවැන්තම පහරක් එල්ල වුණා. මේ වගේ තත්ත්වයක් සුලිසුලන් ආවා. මේ ඔක්කොටම මුහුණ දුන්නා. බරපතල තත්ත්වයකට ඛේදවාචයකට ගොදුරු වෙනකොට මේක කළමනාකරණය කිරීමේදී මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ ජනතාවට. එකක් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් මේකට බැස්සා. විපක්ෂය
ඒ කාලේ ඡන්ද එනකොට බෙදපු බස් බෙදපු බත් මේකට බෙදුනේ නෑ. ඒකයි ඇත්ත කතන්දරේ. ඒ කාලේ සෑහෙන්න බෙදුවා. කෙහෙල් ගෙඩි වල ලේබල් ගහලා හරි බෙදුවා. මේ සැරේ බෙදිච්ච කෙහෙල් ගෙඩියක් නෑ. අර අපෙන් බේරෙන්න වගේ ටිකක් අන්තිමේට ජනතා විරෝධයක් එනකොට පොඩ බේරෙන්න ඉතින් ඔහම මාධ්‍ය සංදර්ශන ටිකක් දාලා ගියා. එසැන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්